Hi everyone, good morning. Welcome back to my YouTube channel. ඉතින් අද මම මගේ කෝස් එකේ එක්සෑම් දවසක්. දැන් වෙලාව 4:25යි. ඒත් මම 4ට නැගිටිනවා කියලා හිතාගෙන 4ට තමයි එලාම් එක තිබ්බේ. කොමක් නෑ මං ඊයේ ටිකක් පාඩම් කරා. තව පාඩම් කරන්න ටිකක් තියෙනවා. ඊට පස්සේ අපිට ටච් එකක් ගියාම හරි. අනිත් එක ඒක ගොඩක් අමාරු පේපර් එකක් නෙමෙයි. MCQ 40කුයි කෙටි ප්‍රශ්න 10කුයි තියෙන්නේ. හැබැයි කලින් පේපර් එකට වඩා නම් සමහර විට අමාරු වෙයි. ඒ කියන්නේ එක්සෑම් 4ක් තියෙනවා. අපි දෙකක් කරා නෑ එකක් කරා. අද තියෙන්නේ දෙවැනි එක්සෑම් එක. DGR ෆස්ට් එයිඩ් ඒ ටික තියෙන එක. ඉතින් මම ඔය කොලයක් ගත්තේ මම පාඩම් කරන්නේ එක්කෝ ලියලිය නැත්නම් කාට හරි කියලා දෙන විදියට කියව තමයි ඉතින් උදේ පාන්දර ඒ විදියට පාඩම් කරන්න බැරි හින්දා ලියලිය තමයි පාඩම් කරේ. අනිත් අය නැති නිසා හොඳම දේ තමයි හොඳම දේද නරකම දේද මන් දන්නේ. කොහොම හරි මං මේ ගෙදර ඉඳන් ගේන අන්තිම vlog එක තමයි මේ ස්ටඩි vlog එක. අනිත් ඒවා ගේන්නේ මම ගෙදර ඉඳන් නෙමෙයි. මේක තමයි අන්තිම එක. ඉතින් හොඳට අහගෙන ඉන්නකෝ. ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ මාල් ටැංකිය සද්දේ. හරිද? ඒත් එක මට ලාවට අමුතු සද්දයක් ඇහෙන ගත්තා වෙලාවේ. මම ඒක තමයි ඔය දසතේ කල්පනා කරන්නේ. මට හිතාගන්න බෑ මොකක්ද කියලා. පස්සේ බැලින්නම් ඒ සද්දේල තියෙන එලාම් එකක් තියලා. මිනිස්සයා කොහෙවත් එලාම් එක තියෙන්නේ කොහෙවත්. ඒකෙන් ඇහෙන්නේ හරියට මිනිස්සෙක් මොකකට හරි ගගා කෑ ගහනවා වගේ සද්දයක්. ඉතින් ඒක ඔෆ් කළා විත් මං 6 විතර වෙනකන් පාඩම් කරා. ඊට පස්සේ 6:00 බස් එකට යන්න ලෑස්ති වුණා පට ගාලා. ඒ වුණාට මම පාරට යද්දිම බස් එක දාලා ගියා. ඊට පස්සේ ඉතින් හිමින් ගියා. ඒ වුණාට මගේ කකුල කැපෙනවා දාගෙන හිටපු දෙකට ටිකක් දුර යද්දි මට වාහනයක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඒත් කොහොම හරි මම කෝස් එක මේ යද්දි 10යි වෙලාව. 9:00ට පේපර් එක දෙනවා. 9:00 ඉඳන් 10:00 වෙනකන් ඒක තියෙන්නේ පැයයි. පේපර් එක තියෙන්නේ පැයයි. මම ඒතර පැය භාගයක් පරක්කු වෙලා. ඉතින් මොනා කරන්නද? ඊට පස්සේ පැය භාගයෙන් කරා MCQ තියෙන නිසා ලොකු අවුලක් නෑ. ඒ වුණාට ඔයාලා නම් ඒ විදිහට පුරුදු වෙන්න එපා. හැම මිනිස්සෙන්ටම තියනවා කියනවනේ මොකක් හරි දුර්වලතාවයකුත්. ඉතින් මේ වෙලාවට වැඩ කරන්නේ නැති එක තමයි මගේ නම් ඒක. ඒ වුණාට ඒක ලොකු අවුලක්. ඒක හදා ගන්න ඕනි තමයි. හරි මේක කමක් නෑ කියමුකෝ. මම ඒ ලෙවල් වල සබ්ජෙක්ට් එකකට පරක්කු වෙලා ගියේ. අනේ මම දෙයක් තාම මට්ටු වෙලා නෑ. ඒ වුණාට මං ආයෙත් vlog කරන්නේ නැහැ. එහෙම පරක්කු වෙලා. නෑ පරක්කු වෙලා එහෙම වැඩ කරන්නේ නැහැ. ආයෙ එහෙම vlog වල එතකොට වැටෙන්නේ නැහනේ කොහොමත්. මම ඒ වැරද්ද හදා ගන්නවා කොහොම හරි. ඉතින් පැය එක්සෑම් ඉවරනාට ඊට පස්සේ අපි ඊළඟ මොඩියුල් එක පටන් ගත්තා. ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් එක. ඊට පස්සේ ඉතින් මේ මගේ ස්වයං හැකියාව රස විඳින අවස්ථාවක්. ඉතින් කොහොම හරි ඒකත් ඉවර වෙලා අපිට 4ට ඉවරුණා. මට මේ දවස්වල කේක් වලට පුදුම ආසාවක් තියලා තියෙනවා. කරවන්න කේක් ගත්තා. කකා කොහොම හරි ගෙදර ආවා. අයත් එකම කියන්න දෙයක් තියෙනවා. හරි මේ වොයිස් ඕවර් කරන එක තෝංකාර දෙනවා වගේ ඇහෙනව නේද? ඒ මං ගෙදර ඉඳන් නෙමෙයි වොයිස් ඕවර් කරන්නේ. හරිද? මේ ඉන්න කාමරේ ටිකක් තෝංකාර දෙනවා. මට ඉතින් වෙන තැනක ඉඳන් කරන්න පුළුවන් තමයි. ඒ වුණාට මට හරි ලැජ්ජයි යන්නේ අනිත් ඒවා අහගෙන ඉන්නකොට වොයිස් ඕවර් කරා. ඒ නිසා ඉතින් මේ විදියට කරා නැත්තම් මොකද මේ වීඩියෝ එක මට අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ.
බලන් හිටියොත්. මං ඊළඟ vlog එකෙන් පෙන්නන්නම් මම මේ voice over කරන තැන. හරිද? ඒකට හේතුව මම ඊළඟ vlog එකේ කියන්නම්කෝ. කියන්න ඕනෙත් නෑ ඊළඟ vlog එක දැක්ක ගමන් දැනගන්න පුළුවන් ඇයි ඒ කියලා. ඉතින් කොහොම හරි මං ගෙවල් ළඟට යද්දි හඳත් පායලා. ඊට පස්සේ ඉතින් මට යාළුවෙක් හම්බුණා. මං ඉතින් එයත් එක්ක ගියා. ඉතින් ගෙවල් ළඟ චුට්ටක් දුර පායෙන් ගියා. ඉතින් මේ විදිහට මේ vlog එක ඉවර වෙනවා. ඊළඟ vlog එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.